Hello, hi. මම ෆ්ලස්ටරි පේජ් එකෙන් මම හැමදාම බියුටි ටිප්ස් දානවා පේජ් එකේ පෝස්ට් එකක් කරලා. නමුත් මෙන්න මේක මට හදලා පෙන්වන්න ඕනේ වුණා. නමුත් හදන හැටි මම වීඩියෝ එක කළේ නැහැ. නමුත් මේ වීඩියෝ එකට මම පෝස්ට් ඒ කියන්නේ අදාළ හදන විදිහ ඇටච් කරන්නම්. මේ තියෙන්නේ බලන්න මේ තියෙන්නේ හන ඇට එහෙම නැත්නම් ෆ්ලැක්ස් සීඩ්ස් වලින් හදන ජෙල් එක. මේ තියෙන්නේ ෆ්ලැක්ස් සීඩ්ස් වලින් හදන පැක් එක. මේක හදන්නේ මෙහෙමයි. ෆ්ලැක්ස් සීඩ්ස් එහෙමත් නැත්නම් හන ඇට ගන්න පුළුවන් සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වලින්. එහෙම නැත්නම් ඕනම කීල්ස් සුපර් මාකට්ස් වල මේ හන ඇට ගන්න තියෙනවා පොඩි මුදලක් වෙන්නේ. හන ඇට ටික අරගෙන හොඳට වාජනයකට පිරිසිදු වාජනයකට දාලා විනාඩි 5ක් 10ක් රත් කරන්න. ඒ රත් කරනකොට ඔයගලන්ට දැනෙනවා පොඩක් හැඳි ගන්න ඕනේ. හැඳි ගන්නකොට හැබැයි ස්ටේන්ලස් ස්ටිල් හැන්දකින් හැඳි ගන්න එපා. පොල් කටු හැන්දකින් පොඩ්ඩක් රවුමට හැඳි ගන්න. ඒ හැඳි ගන්නකොට දැනෙනවා තමන්ගේ අතට පොඩි නිකන් බරක් වගේ එනවා. චුටි බරක් වගේ. එනකොට තමයි ජෙල් එක හැදීගෙන එන්නේ. මේ තියෙන්නේ හදාගත්ත ජෙල් එක. දැන් අනෑට ටික භාජනයට දැම්මම පස්සේ ඔයගොල්ලෝ වතුර අවශ්‍ය ප්‍රමාණයට දාලා ඊට පස්සේ විනාඩි 5ක් 10ක් මද ගින්දරේ හොඳටම මද ගින්දරේ මේක රත් කරන්න ඕනේ. රත් වෙනකොට තමයි මම කිව්වේ ජෙල් එක හැදීගෙන එනවා. විනාඩි 5ක් විතර යනකොට මේ ජෙල් එක හැදීගෙන එනවා. ඒ ආවට පස්සේ ඕගොල්ලෝ පිරිසිදු රෙදි කඩකට සුදු රෙදි කඩකට මේක පෙරන්න ඕනේ. චුට්ටක් අමාරුයි අර පෙනේරේටින් වගේ පෙරනවා නම්. නමුත් සුදු රෙදි කඩකින් චුට්ටක් අමාරුයි අපහසුයි. නමුත් සුදු රෙදි කඩක් ගන්න එක වඩා සුදුසු නිසායි මම එහෙම කිව්වේ. සුදු රෙදි කඩට අර අපි හදාගත්ත හන ඇට ටික ඔක්කොම පෙරලා ඊට පස්සේ හොඳට මිරිකන්න. හොඳ පිරිසිදු භාජනයකට මිරිකන්න. ටිකක් වෙලා යනවා මිරිකනකොට මොකද අර ජෙල් එක වගේ හැදිලා තියෙන නිසා මේ තියෙන්නේ එහෙම පෙරලා ගත්ත ජෙල් එක. මේ පේන හැටි සම්පූර්ණම අර ජෙල් එක වගේ දැන් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපි පෙරාගත්තට පස්සේ ඒක මේ වගේ පිරිසිදු බෝතලයකට වීදුරු බෝතලයකට ප්ලාස්ටික් බෝතල් වලට දාන්න එපා. මේ වගේ හොඳ පිරිසිදු කරගත් වීදුරු බෝතලයකට දාන්න. දාලා මෙන්න මේ වගේ සීල් ටයිප් වෙන මූඩියකින් වහන්න. වහලා මේ ජෙල් එක තියාගන්න පුළුවන් දවස් 7ක්. එහෙම නැත්නම් දවස් 14ක් ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන පැක් එක හන ඇට වලින් හදාගත්ත අර අපි ජෙල් එක හදාගෙන ඉවර වුණාට පස්සේ පෙරලා ඉවර වුණාට පස්සේ ඉතුරු වෙන හන ඇට ටික අපි බ්ලෙන්ඩර් එකට දාලා ග්‍රයින්ඩ් කරාම මෙන්න මේ වගේ පේස්ට් එකක් එනවා. මේ පේස්ට් එක ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් මූණට. මේ පේස්ට් එක මූණට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන විදිහ කියන්නම්. හොඳට පිරිසිදු කරගත් මූණට මේ පේස්ට් එක ඇප්ලයි කරලා මූණ විතරක් නෙවෙයි මේක අත් දෙකටත් පුළුවන්. අත් දෙකේ පෙල්ලේ මූණේ ඇප්ලයි කරලා හොඳට මසාජ් කරන්න. මෙන්න මේ ෆින්ගර් ටිප්ස් වලින් මේ ෆින්ගර් ටිප්ස් වලින් උඩ අතට හොඳට මසාජ් කරන්න. මසාජ් කරලා විනාඩි 20කට පස්සේ මේක සීතල වතුරෙන් සෝදලා හරින්න පුළුවන්. නමුත් මේ ජෙල් එක දවසට දෙසරයක් ගන්න පුළුවන්. උදේ මේක හොඳට මේ අත් දෙකේ පෙල්ලේ ඇප්ලයි කරලා විනාඩි 20 තියලා සෝදලා හරින්න පුළුවන්. හැබැයි මේක ඉස්සෙල්ලාම සෝදලා හරින්නේ මද රස්නේ උණු වතුර. ඊට පස්සේ තමයි සීතල වතුරෙන් සෝදලා හරින්නේ. ඊට පස්සේ ආපහු සැරයක් මේක රාත්‍රී කාලයේදී එහෙම නැත්නම් ඕවර්නයිට් තියනවා නම් වඩා සුදුසුයි. මේක ඇප්ලයි කරන්න ඕනේ අර පෙල්ලේ අත් දෙකේ. අර මං කලින් කිව්වා වගේ ෆින්ගර් ටිප්ස් වලින් හොඳට මසාජ් කරන්න මේක කරලා ඊට පස්සේ රැයක් තියලා උදේට අර මං කලින් කිව්වා වගේ මේක මද රස්නේ උණු වතුරෙන් සෝදලා හරින්න. ඊට පස්සේ ඇල් වතුරෙන් සෝදන්න. ඇල් වතුර කිව්වම තේරෙන නිසා මම එහෙම කිව්වේ සීතල වතුරක ඇල් වතුරෙන් සෝදලා හරින්න. මේක කොණ්ඩෙටත් පාවිච්චි කරන්න පුළුවන්. කර්ලි හෙයා තියෙන අයට ඒක ටක් ගාලා ෆ්‍රීස් වෙනවානේ අවුල් වෙන්න බලනවා. කොණ්ඩේ කැරලි කොණ්ඩේ ප්‍රශ්න වැඩි. ඉතින් මේක හොඳට
ඔළුවේ තමන්ගේ හිස් කබලට වදින්න හොඳට පොණ්ඩේ හිස් කබලේ හොඳට ගාලා මසාජ් කරන්න හොඳට මසාජ් කරලා විනාඩි 20ක් තියලා සෝදලා අරින්න පුළුවන්. ජෙල් එකේ ප්‍රයෝජනය තමයි හිසට වගේම මූණ බෙල්ල අත් දිගට පාවිච්චි කරනවා. නමුත් පැක් එක යූස් කරන්න පුළුවන් මූණට පමණයි. එතකොට මේ දෙකම ෆ්‍රීසර් එකේ තමන්ගේ ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ශීතකරණයේ දවස් 7ක් 14ක් අතර තියාගන්න පුළුවන්. නමුත් දවස් 12කින් විතර මේක යූස් කරලා ඉවර කරන්න. ඉතින් මම මේ වීඩියෝ එකටම ඇටච් කරන්නම් කොහොමද ඒ හදාගන්න විදිහ කියලා. ලොකු දෙයක් නෑ. හැබැයි මේක අද ගාලා හෙට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මේක එක දිගට මාසයක් යූස් කරන්න බලන්න. එතකොට හොඳ ප්‍රතිඵල එනවා. මේකට කිසිම කෙමිකල් එකක් යූස් කරලා නැහැ. මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ස්වභාවික හන ඇට වලින් හදාගත්ත. එහෙම නැත්නම් ෆ්ලැක්සීඩ් වලින් හදාගත්ත ජෙල් එකක් පැක් එකක්. එතකොට මේක කවුරු හරි හදලා පාවිච්චි කරන්න බයයි නම් හදන්න පොඩ්ඩක් ඉස්සෙල්ලා හදලා පැච් ටෙස්ට් එකක් කරන්න. නමුත් මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ඇවිල්ලා ස්වභාවික අමුද්‍රව්‍ය වලින් කිසිම කෙමිකල් එකක් යූස් නොකර හදන ජෙල් එකකුත් පැක් එකකුත් නිසා. ඉතින් මේක මං කෝගේ දවස් 14ක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. නමුත් දවස් 10කින් 12කින් මේක ඉවර කරන්න. අද ගාලා හෙට රිසල්ට්ස් බලාපොරොත්තු වෙන්න එපා. මාසයක් යූස් කරන්න. මේක ගොඩාක්ම බෙනිෆිට්ස් වෙන ගොඩාක්ම හොඳ පැක් එකකුයි ජෙල් එකකුයි. මේක ගොඩාක්ම අවුරුදු 30 35 දී අපේ මුහුණේ අතපය වේලෙන්න බලනවා. අර තෙත ගතිය නැතුව යනවා. ඉතින් ඩ්‍රයි වෙච්ච ස්කින් එකේ ප්‍රොබ්ලම්ස් තියෙන එහෙම නැත්නම් රිකල්ස් තියෙන අර රික් ගතිය වගේ එනවනම් එහෙම නැත්නම් අර සමහර කයිද චුටි පිපිලි දානවා ඔවිලින්ගාම ඩාර්ක් ස්පොට්ස් වලට ඇත්තටම මේක ගොඩාක්ම හොඳ ප්‍රතිඵල දෙන ජෙල් එකකුත් මාස්ක් එකකුත්. ඉතින් මේක ගොඩාක්ම සුදුසුයි අර රින්කල්ස් වගේ. හැබැයි මේකේ හොඳ බෙනිෆිට්ස් තියෙනවා. මුහුණ පැහැපත් වෙනවා, ක්ලියර් වෙනවා. ඒ වගේම අර ආපස්සට තෙත ගතිය මතුවෙනවා. මූණේ අර තමන්ගේ මූණ තනි සුදු නෙමෙයි තමන්ගේ තියෙන හැම හොඳ නිරෝගී සමක් බවට පත් වෙන්නට මේ හන ඇට එක මම නැත්නම් ෆ්ලෙක්සිඩ් පැක් එකක් ෆ්ලෙක්සිඩ් ජෙල් එකක් ගොඩාක් හොඳ ඒක ප්‍රතිඵල තියෙනවා. හැබැයි මේක උදේවරුේ පමණයි මේක පැක් එක යූස් කරන්න. නමුත් ජෙල් එක අපිට අර කලින් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එකටම ඇටච් කරන්නම් අර මම කලින් වගේ පික්චර්ස් ටික කොහොමද හදන්නේ කියලා. හදලා බලන්න කමෙන්ට් කරන්න. හැමෝටම සුබ දවසක්.